ලංකාවේ උපදින්න ගොඩක් පින් තියෙන්න ඕනේ පින්නතුනි. මේ ලෝකේ හොයාගත්ත රටවල් 200ක් විතර තියෙනවා කියනවා. හැබැයි හැම රටකම මිනිස්සු ජීවත් වෙනවා. කොහෙන් හරි ගිය ආත්මික මැරිලා. සතර අපායක නොයා මනුස්ස ලෝකෙ ඉපදෙන්න පින් තිබිච්ච මිනිස්සුනේ. නමුත් ඒ මිනිස්සු අතර සම්මා දිට්ඨිය අරගෙන ඉපදෙන්න පින් තිබුණේ කීයෙන් කී දෙනාටද? තවත් රටක ඉපදිලා පෙර කරපු පින මහා ධන කුවේරයෝ වගේ භුක්ති විඳ විඳ ජීවත් වෙලා සමහර අය මැරිලා යනවා. මේ වාගේ රටවල් වල ඉපදිලා දුකසේ ජීවත් වෙන සමහර අයට හිතෙන්න පුළුවන් ජපානයේ ඉපදුනා නම් අපිත් කොච්චර හොඳද කියලා. ඇමරිකාවේ ඉපදුනා නම් මැද පෙරදිග ඉපදුනා නම් අපිත් මේ ලෝකේ කොච්චර බලවත් අයද කියලා. නමුත් පින්නතුනි අවුරුදු 60ක් 70ක් වැඩි වුණොත් මනුස්ස ලෝකේ සෑහෙන සැපයක් විඳලා උපරිම සැපයක් කියන්න බැහැනේ. එහෙමනම් සක්විති වෙන්න ඕනේනේ. සෑහෙන සැපයක් විඳලා මැරිලා ගියාට පස්සේ මොකක් වෙයිද? සතර අපායේ නිජ බිම කරගෙනමයි මැරිලා යන්නේ. මිත්‍යා දෘෂ්ටික කර්මය ආනන්තරීය කර්මයට වඩා බලවත්. නමුත් මේ වාගේ රටක ඉපදිලා වේලක් නොකා වේලක් කාලා ජීවත් වෙලා හරි මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ලබන කෙනෙක් අවුරුදු 60 70ක් දුකසේ ජීවත් වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් සැප සහිත ජීවිත ගත කරන අය වෙන්නේ නැද්ද? අපි මේ රටවල වල දුප්පත් වෙලා ඉපදුනේ සංසාරේ පින් කරලා මදිහින්දද? සංසාරේ දන් දීලා මදිහින්දද? නෑ පින්නතුනි. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා උපදින්න යම් තාක් සසර කරගත්ත පින් වැය වුණා නම් සම්මා දිට්ඨිකයෙක් වෙලා උපදින්න ඊට වඩා 100 ගුණයකින් 1000 ගුණයකින් අපි කරපු පින් වියදම් කළා. ආන් ඒක නිසා මේ ජීවිතේ ඊටාම ඉහළ සැපයක් විඳින්න අපි ළඟ තිබිච්ච පෙරපින් වියදම් කරලා තියෙනවා මේ ජීවිතය අරගන්න. ඒ නිසා අපිට ජීවිතේ හම්බුණා සැප විඳින්න තියෙන පින් ප්‍රමාණයයි අඩු වෙලා තියෙන්නේ. නමුත් ඒ ටික අඩු කරගෙන අපි මේ ජීවිතේ ගත්තේ මම කියන්නේ හොඳට හම්බ කරන්න හිතාගෙන. මොනවා හම්බ කරන්නද? කුසල් හම්බ කරන්න. ඇමරිකාවේ ඉපදිලා පින් කරන්න නෙමෙයි.